ජීවිතයේ අනපේක්ෂිත හදිසි වියදම් ඕනෑම මොහොතකදී පැමිණිය හැකියි. එවැනි අනපේක්ෂිත වියදම් වලට ඔබ සූදානම්ද? කොමර්ෂල් බැංකුවේ රුපීස් and cents වෙත නැවතත් සාදරයෙන් පිළිගනිමු. මෙමගින් ඔබේ මුදල් හා සේවිංස් ගැන ටිප්ස් දැනගන්න. අපි අද කතා කරන්නේ හදිසියකට අරමුදලක් ලැබීමේ වැදගත්කම සහ ඒ වගේ අරමුදලක් පටන් ගන්න හැටි ගැනයි. අංක 1. පොඩියට නමුත් දැන්ම පටන් ගන්න. ඔබේ අතේ ඇති සුළු මුදලකින් වුවත් කොටසක් මේ අරමුදල සඳහා වෙන් කරන්න පුරුදු වන්න. කාලයත් එක්ක මේ පුංචි මුදල් එකතු වෙලා ලොකු මුදලක් බවට පත්වේවි. අංක 2. ඉලක්ක කරගත මුදලක් වෙන් කරගන්න. මාස 3-6ක් පමණ කාලයක් සඳහා ජීවන වියදම් වලට අවශ්‍ය මුදල් ඉතිරි කරගෙන සිටීම ඉතාමත් වැදගත්. ඒ සඳහා පැහැදිලි ඉලක්ක තබා ගැනීමෙන් ඕනෑම ආපදා මොහොතකට සූදානමින් සිටීමට හැකියාව තිබෙනවා. අංක 3. ඔබේ ඉතුරුම් ස්වයංක්‍රීය කරන්න. මේ හදිසි අරමුදලට සෑම මාසකම ස්වයංක්‍රීයව ඔබේ ගිණුමෙන් මුදල් බැරවෙන ආකාරයට සකස් කරගන්න. මෙමගින් අරමුදල සඳහා නිරන්තරයෙන් මුදල් බැරවෙන අතර එය ඔබට අමතර පහසුවක්ද වෙනවා. අංක 4. ඔබේ අරමුදලට ප්‍රවේශ විය හැකි නමුත් වෙනම තබා ගන්න. ඔබේ අරමුදල හදිසියකදී ඉක්මනින් ලබාගත හැකි වෙනත් ගිණුමක තබා ගන්න. අත්‍යවශ්‍ය නොවන වියදම් සඳහා මෙම ගිණුම භාවිත නොකරන්නත් වග බලා ගන්න. හදිසි අරමුදල පවත්වා ගැනීමෙන් ජීවිතයේ අනපේක්ෂිත කරදරවලට විශ්වාසයෙන් මුහුණ දීමට හැකියාව ලැබෙනවා. ඔබේ හදිසි අරමුදලත් අදම පටන් ගන්න.